ආතර් වී දියේස් එමත් නැත්තම් අපි කවුරුත් ආදරයට කියන කොස්මාමා 1886 වසරේ පානදුරේ ධනවත් පවුලක උපත ලැබුවා. ඔහුගේ පියා ප්‍රසිද්ධ වතු හිමියෙකු වූ ජෙරමියස් දියේස් මහතා වූ අතර මව විශාකා විද්‍යාලයේ බිහි කළ සෙලෙස්ටීනා රුද්‍රිගෝ මැතිණියයි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කළ ඔහු පවුලේ ව්‍යාපාරවලට සම්බන්ධ වුණා. පසුව ඔහු ග්‍රේස් සල්ගාදු මෙනවිය සමග විවාහ දිවියට එළඹුණා. 1912 වන විට බ්‍රිතාන්‍ය රජයේ රට පුරා තැබෑරුම් විවෘත කිරීමට අවසර දුන් අතර මෙය සමාජයේ පිරිහීමට හේතු වුණා. අනේ මගේ දරුවන්ට කන්න දෙන්නවත් සල්ලි නෑ. මේ තත්ත්වයේ දුටු දියේස් තරුණයා අනගාരിക ධර්මපාලතුමන්ලා සමග එක්ව අමධ්‍යප ව්‍යාපාරයේ පෙරමුණ ගත්තා. අපි අපේ ජාතිය මේ විනාශයෙන් බේරාගත යුතුයි. සුද්දගේ මත්පැන් ප්‍රතිපත්තියට එරෙහිව එකතු වෙමු. ඔහු ගමක් පාසා යමින් සුද්දනිගේ මත්පැන් ප්‍රතිපත්තියට එරෙහිව ජනතාව දැනුවත් කළා. මේ මිනිහා අපේ අණ්ඩුවට ලොකු කරදරයක් වේවි. 1915 වසරේදී සිංහල මුස්ලිම් කෝලාහල ඇති වූ විට බ්‍රිතාන්‍ය රජය අමධ්‍යප නායකයින් දඩයම් කිරීම ආරම්භ කළා. මුන් තමයි කරලිය අති කරන්නේ. මුන්වවහම අතඩංගුවත ගනු. අසාධාරණ ලෙස ආතර් වී දියේස් මහතාද අත්අඩංගුවට පත් වුණා. කිසිදු වරදක් නොකළ ඔහුට බ්‍රිතාන්‍ය රජය විසින් මරණ දඬුවම නියම කළා. මේ අසාධාරණ තීන්දුව මුළු රටම කම්පනයට පත් කළා. ඔහුගේ මව සහ බිරිඳ දැඩි ලෙස කඳුළු සැලුවා. දැඩි මහජන විරෝධය සහ බලපෑම් හමුවේ දියේස් මහතා නිදහස් කරනු. දියේස් මහතා නිදහස් කරනු. දියේස් මහතා නිදහස් කරනු. ඔහුගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කෙරුණා. පසුව සාධාරණයේ ඉටුවෙමින් සෙසු නායකයින් සමග ඔහුවද සිරෙන් නිදහස් කරනු ලැබුවා. සුදු බැනියම සහ රෙද්ද ජාටික ඇඳුම ලෙස සලකා එයම ඇඳීමට ඔහු පුරුදු වූ අතර හැම විටම සිංහලෙන් අත්සන් කිරීමට තරම් ඔහු දේශමාමක වුණා. මගේ රටට සම්පූර්ණ නිදහස ලැබෙනකල් මම මේ සටන අත්හරින්නේ නැහැ. ඔහු දුටුවා නිදහස ලැබීමට නම් රටේ ජනතාවට ආහාර සුරක්ෂිතතාවය අවශ්‍ය බව. එය තමයි කොස්මාමගේ ඓතිහාසික ගමනේ ආරම්භය. මේ බීජයෙන් අපි ජාතියක් පෝෂණය කරනවා. බ්‍රිතාන්‍ය සිරගෙන් නිදහස් වූ ආතර් වී දියේස් මහතා රටේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් 1918 ජුනි 11 වෙනිදා දෙවන්ත ව්‍යාපාරයක් ආරම්භුවා. අපේ රටේ මිනිස්සු කවදාවත් බඩගින්න ඉන්න බෑ. අපි වගා කළ යුතුයි. කොස්පැල මිලියනයක් සිටුවීමේ අරමුණින් ඔහු මැලේසියාවෙන් පවා කොස් හැට ආනායකය කළා. මේ බීජ කුඩා පැකෙට්වල අසුරා තැපෑල මගින් පවා රටපුරා යැවීමට ඔහු කටයුතු කළා. මේවා ගමේ හැම ගෙදරකටම බෙදන්න. කිසිදු මුදලක් අය නොකර මුළු රට පුරාම ඔහු මේ කොස්පැල නොමිලේ බෙදා දුන්නා. කොස් පමණක් නොව පැපොල්, අඹ, දුරියන් සහ රන් ඇපල් වැනි පළතුරු පැළද ඔහු බෙදා හැරියා. මේ උදාර මෙහෙවර නිසා මුළු රටම ඔහුට කොස්මාමා එහෙමත් නැත්තම් කොස් අයියා කියලා ආදරයට කතා කළා. ආයුබෝවන් කොස්මාමේ. ආයුබෝවන් පුතේ. ඔහු ජාතියේ අධ්‍යාපනය නගා සිටුවීමටද විශාල දායකත්වයක් ලබා දුන් අතර විශාකා විද්‍යාලයේ පළමු පාලක මණ්ඩල සමාජිකයෙක්ද වුණා. ආනන්ද, නාලන්ද, ධර්මරාජ සහ ධර්මාශෝක වැනි ජාතික පාසල් රැසකට ඔහු මූල්‍යමය ආධාර කළා. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ගොඩනැගීමට ඔහු තමන්ගේම ඉඩම් කැබැල්ලක් පවා පරිත්‍යාග කළා. මේ භූමිය මම අපේ අනාගත දරුවන්ගේ නැනස පාදන්න පරිත්‍යාග කරනවා. අවසානයේ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ පසු ජාතියක් ලෙස ඔහු සැබෑම ජාතික වීරයෙකු ලෙස පිළිගත්තා. 1957 වසරේදී අග්‍රාමාත්‍යතුමා විසින් ඔහුට පිරිනැමු ආණ්ඩුකාර ආචාර්ය උපාධිය සහ සෙනෙට් සභාවේ ආසනය ඔහු ඉතා නිහතමානීව ප්‍රතික්ෂේප කළා. මට තනතුරු නම්බුනාම අවශ්‍ය නැහැ අගමැතිතුමනි.
මට ඕනේ මගේ රටට සේවය කරන්න විතරයි. ජාතියටම සෙවනදුන් මේ මහා දානපතියා 1960 ජූලි 31 වනදා වයස අවුරුදු 74ක්ව සිටියදී අප අතරින් සමුගත්තා. නමුත් එදා ඔහු සිට වූ ඒ කොස්පැල අදටත් මහා ගස් වී මේ රටේ ජනතාවට බඩගින්නක් නොදී රකින්නවා. එතුවාගේ නාමය සදා අමරණීයයි.